SL Tech YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් thumbnail එක දැක්කම ගොඩක් අය හිතන්නේ නැති Windows customization වීඩියෝ එකක් කියලා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාට Windows එක customize කරගන්න අවශ්‍ය වෙන themes, icon, skin pack වගේ දේවල් download කරගන්න පුළුවන් සුපිරි website එකක් ගැන. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ website එක, කොහොමද මේ website එකෙන් මේ දේවල් download කරගන්න කියලා. ඔයා මුලින්ම ඔයා කම්පියුටරේ තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. හරි, ඕපන් කරලා මෙතන ටයිප් කරන්න DeviantArt කියලා. ටයිප් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයා මේ උඩින්ම එන ලින්ක් එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මේ වගේ වෙබ්සයිට් එකකට ලෝඩ් වෙයි. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ මේ විදිය themes විතරක් නෙමෙයි ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න නම් මුලින්ම account එකක් හදා ගන්න වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ උඩ තියෙනවා join කියලා බටන් එකක්. මේක එකපාරක් ක්ලික් කරන්න. මේ ක්ලික් කරාම මේ වගේ pop up window එකක් එයි. මෙතනදී ඔයාගෙන් අහනවා user name එක. ඉතින් ඔයා කැමති user name එක මෙතන type කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයාගෙන් අහනවා email address එක. ඔයා දැනටමත් පාවිච්චි කරන email address එක තමයි මේකට දෙන්න ඕනේ. හරි, ඊට පස්සේ මේ confirm email address කියන තැනින් ආයෙ පාරක් මේ email address එක type කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ ඔයා මේකට password එකක් දෙන්න ඕනේ. මේක email address එකේ password එක නෙමෙයි. ඔයා අලුතෙන්ම create කරගත්තු password එකක් තමයි මේකට දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ විදිහට ඔයාගේ birthday එක. ඉතින් ඔයා මේකත් මේ විදිහට fill කරගන්න. මේ විදිහට මේ සේරම fill කරගත්තට පස්සේ ඔයා මේ පල්ලෙහා තියෙන join කියන බටන් එක ක්ලික් කරන්න. හරි. මේක මේ විදිහට ක්ලික් කරාම ආයෙ පාරක් මේ විදිහේ window එකක් open වෙනවා. ඉතින් මෙතනින් අහනවා ඔයා මොකක් කරන්නද මේ website එකට එන්නේ කියලා. ඉතින් ඔයාට මෙතෙන් කැමති එක select කරලා දෙන්න පුළුවන්. ඉතින් මම දැනට මේ something else කියන එක select කරලා මට ඕන දේ මම මෙතනින් type කරගන්නවා. type කරලා මම මේ done කියන බටන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ ආයෙ පාරක් මේ විදිහේ window එකක් එයි. මෙතනින් ඔයා continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ ඔයාගෙන් අහනවා මෙතනින් ඔයා කැමති මාතෘකා 3ක් සිලෙක්ට් කරන්න කියලා. ඉතින් මම දැනට මේක මේ විදිහට සිලෙක්ට් කරනවා. ඉතින් අනිවාර්යෙන් මෙතන මේ විදිහට මාතෘකා 3ක් සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙතන continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ ඔයා මේ විදිහට මේ වෙබ්සයිට් එකට ලෝඩ් වෙයි. හරි, ඊට පස්සේ ආයෙ පාරක් මේ වගේ window එකක් open වෙනවා. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න නම් ඔයාගේ email එකට ඇවිල්ලා ඇති මේ වෙබ්සයිට් එකෙන් email එකක්. ඒ email එක confirm කරන්න ඕනේ. ඉතින් මම කරන්නේ මම යනවා මගේ email account එකට. ඉතින් ඒකට ගියාට පස්සේ මේ විදිහට DeviantArt කියලා මට email එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ email එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ confirm my email කියන මෙන්න මේ කොළ පාට බටන් එක ක්ලික් කරන එක. හරි, ඊට පස්සේ ඔයාව ආයෙ පාරක් ඒ වෙබ්සයිට් එකට redirect වෙයි. හරි, ඊට පස්සේ ආයෙ පාරක් මේ වගේ window එකක් එයි, මේක close කරන්න. හරි, මේ විදිහට තමයි අපි හරියටම මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගත්තේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනෑම දෙයක් download කරගන්න. ඉතින් මේක themes විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට මෙතනින් මේ උඩ තියෙන search bar එකේ search කරලා පෙන්නන්නම් themes කියලා. ඉතින් මේ විදිහට themes කියලා search කරාට පස්සේ මේ විදිහට අපිට themes ගණනාවම බලා ගන්න හම්බ වෙනවා. ඉතින් දැන් මම පෙන්නනම් ඔයා මේ විදිහට මේවා download කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම උදාහරණයක් විදිහට මෙන්න මේ theme එක download කරන්න හැටි පෙන්නන්නම්. මේ theme එක පිළිබඳ අපිට තවදුරටත් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක download කරන්න තියෙන්නේ මෙතන තියෙන මෙන්න මේ download icon එක click කරන එක. ඉතින් ඊට පස්සේ ඔයාට මේ theme එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේවා download කරලා try කරලා බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා.
ඉතින් මම මගේ channel එකේ මේ විදිය website reviews දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දැම්ම channel එක subscribe කරලා notification bell icon එක on කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳට like කරලා ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් පහළ තියෙන comment section එකේ දාන්න. ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.